ආයු බොහෝ වේවයි කියලා හැමදෙනාම පිළිගන්නවා. ඔන්න වෙනදා වගේම දීර්ඝායු හෙළ වෙදගෙදර මගින් අපි අදත් කතා කරන්න යන්නේ ඊටමත් වටින බෙහෙත් ඖෂධයක් ගැන. මෙම ඖෂධය ඔබ හැමදෙනාම දන්න තෙල් එරඬු ශාකයයි. මෙම ශාකය බෙහෙත් එරඬු නමින්ද හඳුන්වනවා. මෙම බෙහෙත් එරඬු ශාකය මීටර් 3ත් 5ත් අතර උසට වැඩෙනවා. මෙම ශාකය අතු බෙදෙමින් පඳුරක් ආකාරයට වැඩෙනවා. බෙහෙත් එරඬු ශාකයේ කොළ, පොතු, මුල්, ඇට ඖෂධ වශයෙන් බහුල ලෙස යොදා ගන්නවා. තෙල් ලබා ගැනීම සඳහා ඇට යොදා ගන්නා අතර කසාය වලදී එම තෙල් අනුපාන වශයෙන් යොදා ගන්නවා. මෙම තෙල් එරඬු ශාකය වාත රෝග, වාත රක්ත, ඉදුමුන්, ගුල්ම ආදී රෝග රැසක් සුවපත් කිරීමට යොදා ගන්නවා. මැල්ලුම් බැඳීම සඳහා එරඬු කොළ, බැලතන, අමු කහ ඖෂධයක් වශයෙන් යොදා ගන්නවා. මම අදත් ඔබට කතා කරේ ඊටමත් වටිනා ඖෂධීය ශාකයක් පිළිබඳවයි. එය ඔබට වැදගත් වෙයි කියලා මම හිතනවා. සුබ දවසක්. නැවතත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු.